මේ මගේ කීවෙනි තෙමු ඕඩර් එකද කියලා මටවත් මතක නෑ. මම ඒ තරමට තෙමු එකෙන් මේ වෙද්දි ඕඩර්ස් දාලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මම හොඳට ඩිස්ක්‍රිප්ෂන් කියවලා ගන්න හින්දා වෙන්නේ. ඉතින් මට අද වෙනකම් මම ගත්ත කිසිම එකක් වැරදිලාවත් නෑ අඩුව ගානේ සයිස් එකෙන්වත්. ඉතින් මෙදා පාරක් මට තියෙනවා පාර්සල් ගොඩක්. මේ අද දවසට අද උදේ එළි වෙන වෙලේ ඉඳන් කෝල් ඇවිල්ලා ආපු පාර්සල් ටික සාමාන්‍යයෙන් දවස ගානෙම එනවා. තෙමු එකෙන් දැන් පාර්සල්. ඉතින් මට හිතුණා මං ඇඳුම් ගත්තා, බිස්නස් එකට ඕනි දේවල් ගත්තා. මේ වෙද්දි ගොඩාක් දේවල් තෑගි දෙන්න දේවල් ගොඩාක් දේවල් ගත්තා. මට හිතුණා මෙච්චර කල් මං තනියම ඒව බැලුවා. මුල්ම එකම ඔයාලට පෙන්නුවා. ඊට පස්සේ මං පෙන්නුවෙම නෑ. ගොඩාක් ඇවිල්ලා තියෙනවා. මට හිතුණා අද ටික ඔයාලට පෙන්වන්න ඕනි කියලා ව්ලොග් එකක් ගේන්න ඕනි කියලා. ඉතින් ඉමෝක්‍රාෆ්ට් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. shorts වලින් සම්පූර්ණයෙන් එන්නේ අපේ arts දිග වීඩියෝස් වලින් මේ වගේ දේවල් අරගෙන එනවා. ඉතින් එහෙනම් බලමු එකින් එක මොනවද දෙන්නේ කියලා. මම ඉවස්සගෙන හිටියා කඩන්නේ නැතුව. ඔයාලත් එක්ක කඩන්න ඉන්නවා. මේක නම් මම ආසම දෙයක් ඇවිල්ලා කියන්නකෝ. ඔයාලා දන්නව නේද මම ස්ට්‍රිච්ට ගොඩක් කැමතියි කියලා. ඉතින් ඒක නැත්නම් නිසාම මම ටෝට් බෑග් එකක් ඕඩර් කළා. ස්ටිචින් එක. ඒක හරිම ලස්සනයි. සාමාන්‍යයෙන් අපේ අම්මා මට හැම වෙලේම කියනවා බෑග් එකක් පාවිච්චි කරන්න ගෑනු ළමෙක් වුණාම අනිවාර්යෙන් බෑග් එකක් පාවිච්චි කරන්න ඕනි කියලා. හැබැයි මම හැම වෙලාවෙම මේ වගේ බෑග්ස් මම පාවිච්චි කරන්නේ නැහැ. මෙහෙම ගොඩක් දේවල් අතේ අරගෙන යන්නෙත් නෑ. එහෙනම් පාවිච්චි කරන්නේ. හැබැයි මේකට මට ආසිතන මම දැන් බෑග් එකක් අනිවාර්යෙන් ඉස්සරහට පාවිච්චි කරනවා. ඉතින් මම එකක් ගෙන්න ගත්තා. ස්ට්‍රිච්. අවුරුදු කාලෙට හොඳයි. ඒක මම ඒක ගැන ඔයාලට රිවිව් එකක් දෙන්න. හොඳයි. කම්පාර්ට්මන්ට් එහෙම ඉතින් මොකුත් නැහැ. හැබැයි ඕවරෝල් ඒක හොඳයි. සාමාන්‍යයෙන් මට ලැබිලා තියෙන මෙතෙක් කල් ලැබිලා තියෙන ටෝට් බෑග් වලට වඩා ඝනකමින් වැඩි මේක. මේක print එක ෆොටෝ එක, ඒ කියන්නේ මේක print එක අතේ hand print paint කරපු එකක් නෙමෙයි. print එකක් ගිහින් තියෙන. sticker එකකුත් නෙමෙයි, print එකක්. ඉතින් ඒක හොඳයි. මම ඒකට කැමතියි. ඊට පස්සේ ඔන්න ඊට පස්සේ මේක පිරෙන්නම ඒසල් ස්ටෑම්ප්ස් ටිකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මම පහුගිය දවසක දාපු ආර්ට් එකකට උමනා කරපු ඒවා ටිකක් මම ඕඩර් කරා. ඉතින් ඒකේ ගත යුත්තක් නෑ. සම්පූර්ණයෙන්ම තියෙන ඒසල් ස්ටෑම්ප්ස්. අර ෆොටෝ ෆ්‍රේම් එහෙම තියන්න ගන්න අන්නේ ස්ටෑම්ප්ස් තියෙන්නේ. ඉතින් ඒකේ බලන්න ගන්න බිස්නස් ඒවා ටික මම වෙනම අයින් කරගන්නවා. මම ඔයාලට පෙන්වන්න කැමති ඇඳුම් එහෙම බලන්න ළඟේ කොහොමද තියෙන්නේ කියලා. ඒක තියෙනවා. ඒක මං හිතුවට වඩා වෙනස් නේ. මේක මේ heatless hair curling කරන්න පුළුවන් අර hair rolls වගේ જાතයක්. hair rollers කියලා තමයි මේකේ තියෙන්නේ. මම එකක් හදලා පෙන්නන්නම්. මම දන්නේ නැහැ කොහොමද ඒක කරන්නේ කියලා. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. මේක වටේ අරගෙන ඔතනවා වගේ වැඩක් තමයි යාලා කරන්නේ. කොහොමද මේක කරන්නේ කියලා? මෙන්න මෙහෙම. මේක ඇත්තටම මම මේකෙන් කළොත් මම ඔයාලට ඒක වීඩියෝ එකක් දාන්නම්. මට දැනට අදහසක් නැහැ කොහොමද ඒකෙන් කරන්නේ කියලා. මේක කොහොම හරි ඔයාලා දැකලා ඇති මේ heatless අපිට කොණ්ඩේ hair කරගන්න, කොණ්ඩේ curl කරගන්න රැට මේකෙන් එහෙම curls හදලා සෙට් කරලා නිදාගත්තාම උදේට හොඳට තියෙනවා කියලා තමයි ඒකේ තිබුණේ. ඉතින් මම එකක් මට මදිනේ චූටි ඒව දාන්න පුළුවන් කියලා මම දෙකක්ම ඕඩර් කරගත්තා. කොණ්ඩේ curl කරගන්න. ඊට පස්සේ මෙන්න මේකත් මම මේ ස්ටිකර්ස් ගෙන්න ගත්තේ නිර්මාණවලට උමනා වෙනවා මට සාමාන්‍යයෙන් ෆ්ලෝරල් ස්ටිකර්ස් ටිකක් මේක. ඒකත් ගෙන්න ගත්තා. ඒක ගොඩක් තියෙනවා. මං හිතුවේ එකක් කියලා නෑ, ගොඩක් තියෙනවා. 6ක්ම තියෙනවා ඒකේ. ෆ්ලෝරල් ස්ටිකර්ස් ටික. ඒකත් බිස්නස් එක වෙනුවෙන් ගෙන්න ගත්ත දෙයක්. ඔය එක නිර්මාණවලට දාන්න. ඩේසි ස්ටිකර් එකක් මේක.
සාමාන්‍ය ඇත්ත ඩේසි ෆ්ලවර්ස් ගෙන්න ගත්තාම dry ඒවා ඉක්මනට පාට වෙනස් වෙනවා. එහෙනම් මට හිතුණා ආටිෆිෂල් නෙමෙයි ස්ටිකර් එකෙන් ගෙන්නගෙන බලන්න. ඊට පස්සේ මෙන්න මේක කියුට් ෂෝට් ස්කර්ට් එකක්. ඇත්තටම මම මේක හරි ආසාවෙන් ඕඩර් කළේ. මෙන්න මෙහෙම තමයි ඒක තියෙන්නේ. ඔයාලා දැකලා ඇති මේක ගොඩාක් මට හැම වෙලේම මේක තෙමු එකේ මට පොප් අප් වෙනවා. එහෙනම් මම හිතුවා මේක ගන්න ඕනේ කියලා. මේක ඇඳාම චුට්ටක් මෙතනින් ඈත් වෙනවා. හරිම හැඩට ලස්සනට මේවා සාමාන්‍යයෙන් අර කොරියන් ගර්ල්ස්ලා එහෙම අඳිනේවනේ. ඒවා දැකලා තමයි ඉතින් අපිටත් ආසයි හිතෙන්නේ මේ එහෙම එකක්. ඉතින් ඇඳාම කොහොම වෙයිද දන්නේ නැහැ. මම පුළුවන් වුණා වීඩියෝ එකේ අන්තිමට ඒවා ඇඳලා දාන්නම්. මේක අර මේ පොඩි ෂෝට් ස්කර්ට් එකක්. මෙතනින් ඉස්සරහින් මේක තියෙනවා. ආසයි ඇඳලා බලලා කියන්න කොහොමද තිබුණේ කියලා. මම අර මේකෙන් ගෙන්නගෙන කියන්නකො ගොඩක්. තව එකක් ගෙන්නගෙන. මේක ගන්න. ඊට පස්සේ මට තියෙනවා මොනවද මන්ද මේකේ තියෙන ඒවා. ඒක හරි. මේක දැම්මා කියලා කිව්වහම මොකද ගෑනියම ඔයාට ඔය වගේම සෙට් නෑ කියලා නෝ. මටත් හිතෙනවා දැන් නම් ඒ වගේ මට සෙට් නෑ කියලා. මේක ලෙජ්ජයිත් එක්ක මේක මගේ කොණ්ඩේට හරියයි. මේක මේ ඉස්සරහට බෑන්ක්ස් දෙකක් එන එක. අයියෝ ඒක මට සෙට් නෑ ළමයි. එතකොට මේක නිකන් මේ කොණ්ඩයක් දැම්ම වගේ කියලා පේනවා. හැබැයි ඒක අර මම ආසාවෙන් හිටියේ අර මෙන්න මෙහෙම නිකන් කට්ටනා වගේ තියෙනවනේ. මේක තව ටිකක් උඩට වෙන්නද මට ලැජ්ජයි කියන්නකෝ. ඒක දැක්කහම මට මෙන්න මෙහෙමයි තියෙන්නේ. ඒක අර මෙන්න මෙහෙම ලස්සනට මේක එන්නේ. ඉතින් මට කැත වුණාට කරන්න දෙයක් නැහැ. බලමු මොන විදිහකට හරි නෝ තමයි ඒක දැම්මත් ඒක ඉතින් මගේ කොණ්ඩේ පාට නෙමෙයිද ඒක? අනේ මන්ද ඒක අවුලකුත් නැහැ. මට හිතෙනවා මේක මම මෙහෙම කපා ගන්න ඕනි කියලා. අර මේකේ මේ ෂෝට්ස් බෑන්ක්ස් නෙමෙයි තියෙන්නේ. මේ ඉස්සරහින් ගොඩක් තියෙනවානේ. මේ උඩට එන්න ඕනේ. හරි. ඔය තියෙන එක හදා ගන්න ඕනේ ඉතින් හරියට. මේ ටික මෙහාට ගිහින් මම මේ ටික හදා ගන්න ඕනේ නේද? මම හරි ආසාවෙන් හිටියේ කාලේ ඉඳන් අර මෙන්න මෙහෙම බෑන්ක්ස් කපන්න. අපේ මෝෂද කවදාවත් මට ඒකට ඉඩ දෙන්නේ නැහැ. එයා කියනවා මට එහෙම ගැලපෙන්නේ නැහැ කියලා. හැබැයි ඔයාලට මොකද හිතෙන්නේ? ඒක හොඳයිද? එහෙම ඒක අර හරියට කොණ්ඩේට සෙට් කරගත්තොත් මට හිතෙනවා මේක හරියයි කියලා. ඔයාලට හිතන විදිහට එහෙම මේක අපි තවත් උඩට ගැහුවොත් හරියයිද? මෙන්න මේක මෙහෙම හරියට දා ගන්න ඕනේ තමයි. මම ඒක හරියට මෙව කරගෙන නැහැ. දැන් හරි. ඉතින් එන්නේ එක එහෙමයි තියෙන්නේ. ගුම්ජන්දි ගෙහින් වගේ අර මේ ටික එහෙම මට කැත නෑ හොඳේ. මොකද එහෙම කිව්වට එහෙම මට ඔයාට ඒව හරියන්නේ නැහැ කියලා එහෙම කැත නෑ. ඒක හරි ගානට මෙහෙම කැපුවොත් ඒක හොඳට තියෙයි කියලා මට හිතෙනවා. කොහොමද ඒක කැත නැහැ. වෙනස් නේ. ඒක තියලා වෙන එකක් කළා වල නැත්තම අවකම අල්ලගෙන ඉඳී. ඒක අර හරියට හදලා දාන්න ඕනේ. ඒ කියන්නේ අර ඉස්සරහට අපි මෙන්න මේක හදන්න ඕනේ ඉතින්. ඒ කියන්නේ දිගේව ටික වටේට එන්නයි මේ මැද කොණ්ඩේ ටික එහෙම එන්නයි අර ඒක මෙන්න මේ ටිකනේ මෙන්න මෙහෙමනේ මෙන්න මෙහෙම තියෙන්න බෑ. හරි ඇති.
ඔන්න ඒක. ඊළඟට පොඩි මැෂින් එකක් තියෙනවා. පොඩි මැෂින් එකක්. මේක මම ගෙන්න ගන්න හිතාගෙන හිටපු එකක්. අර මේ අපි කෑම හැම තියෙන මොන හරි ඔය පැකට්ස් ඕපන් කරාට පස්සේ ඒක ආයෙ සීල් කරගන්න පුළුවන් එකක්. මේකට බැටරි දාගන්න ඕනේ. ඊට පස්සේ ඔන්න හෝම කළානේ. ඔන්න හෝම කළා මේක සීල එකක්. සීල එකක්. ඒක නම් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා ගොඩක්. ඒක ඊට පස්සේ සමහර තියෙන ඒවා නම් මොනවද කියලා මම දන්නේ. බලමු තව එකක් තියෙනවා. හරි පොඩ්ඩක් කැමරේ එහෙම තමයි. මේක මොකක්ද කියලා බලන්න ඕන තමයි. මේක ඕඩර් කරා මේක පොඩි මල් පෝච්චියක්. ඒත් ඒක දැන් හීරෝ වෙලා වගේ. ඒක කොහොමද? මේක පොඩි මල් පෝච්චියක්. පොඩි මල් පැලයක් වගේ හිටවලා තියන්න පුළුවන්. ඒත් ඒක මේ වැරදිලා මෙහෙම වෙනවද මොකක්ද දන්න ඒක. දන්න මල් පෝච්චියක් තමයි ඕඩර් කරගත්තේ. ඒක අමුතු විදිහකට තියෙන. ඉතින් ඒක බලලා සෙට් කරගන්න ඕනේ නැත්නම් බැනුම් ගන්න වෙනවා. මෙන්න මෙහෙම තමයි දැනට තියෙන්නේ. බලන්න ඕනේ මොකද්ද කියලා. ඊළඟට ටී-ෂර්ට් එකක් තියෙනවා. ඒක කොහොමද මම ටී-ෂර්ට් එකේ මැටීරියල් එක හොඳයි. මම මේක ඕඩර් කරා. ඒ ටී-ෂර්ට් එකේ මැටීරියල් එක හරිම හොඳයි. මේ ලස්සනයි කියන්නකෝ ඒක. හොඳ මැටීරියල් එකක් ඒක. හරිම ලස්සනයි. මම හිතුවේ නෑ මැටීරියල් එක එච්චර හොඳ වෙයි කියලා. මම හිතුවේ සිල්කි වගේ කියලා. මේක හොඳ කොටන් මිශ්‍ර එකක් තියෙන. අන්න ඒකයි මේ හොඳට කියවලා බලලා ඩිස්ක්‍රිප්ෂන් හොඳට කියවලා බලන්න ඕනේ. ඒ වගේම තමයි රිවිව්ස් බලන්න ඕනේ. නැත්තම් අහුවෙන්න ඉඩ තියෙනවා. හරි ලස්සනයි. මම පුළුවන් නම් ඒක වලට අඳලා වීඩියෝ එක දාන්න මෙන්න. ස්පෝර්ට්ස් ටයිප් එකේ අනේක. ඒක ගැන මට සතුටුයි. ඒක හොඳයි. තව අර මම ගත්ත විදිය තව ස්ටිකර් ෆ්ලෝරල් ස්ටිකර් එකක් තියෙනවා. ඒකත් බිස්නස් දෙකට යන්නේ. විසික් කරන්න බලද්දි තව මොනවා හරි තියෙනවා. ඒකට මම ආසයි. වරයි වගේ බැරි වෙලාවක් විසික් කරොත් කියලා. මේකට මම හරිම ආසයි. මම ගොඩක් මේ එවිල්ලයි ඒ වගේ දේවල් පොඩ්ඩක් ආකර්ෂණීය නීතිය විශ්වයේ දේවල් ඒවා විශ්වාස කරනවා ටිකක්. ඉතින් මට හිතුණා මේ එවිල්ලයි හෙයා ක්ලිප් එක ගන්න ඕනේ කියලා. ඉතින් මේක ගහලා මම චුට්ටක් ඒක විශ්වාස කරනවා. මම කලිනුත් මම පුළුවන් වුණ වීඩියෝ එකේ අවසානට වගේ පෙන්නන්න මම කලිනුත් එවිල්ලයි එකේ ඩ්‍රින්ක් කැචර් එකක් ඕඩර් කරගත්තා. It's cute. ඒකේ ෆන්ක්ෂන් එක ඒ කියන්නේ මේක ෆන්ක්ෂන් එක ඉතින් කොණ්ඩේ ක්ලිප් කරලා තියෙන එකනේ. ඒ වුණාට මම ආසයි ඒකට. මොකද මේ ඒක අර එවිල්ලයි එක තියෙන හින්දා මම ඒකට ආසයි. සාමාන්‍යයෙන් ඒකෙන් අපේ තියෙන නරක නෙගටිව් වයිබ් එක නෙගටිව් දේවල් අපෙන් ඉවත් කරන අපේ ඇඟට එන්නේ නැහැ, ආකර්ෂණය වෙන්නේ නැහැ කියලා තමයි තියෙන්නේ. ඉතින් මම ඒකට ආසයි. ඒ බොක්ස් එකේ මම තව එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මම ඒක තෙමු එක ගැන නොදන්න අයට දැනගන්න දේවල් ටිකක් කියන්නම්. තෙමු එකෙන්
අපිට අවම රුපියල් 2600 ගානක වගේ ප්‍රමාණක අනිවාර්යෙන් දාන්න ඕනේ. ඒ වගේම තමයි මේ මේක මම ඕඩර් කරගත්ත එකක්. මේක මම ඕඩර් කරගත්තේ කොයිදට අරගෙන කියන්න. ඒ වගේම තමයි උපරිම තෙමු එකෙන් අපිට දාන්න පුළුවන් රුපියල් 9500 ගාණක් විතර වෙනකම් විතරයි. එතකොට දැන් අපි 1000 ගානක හෝ 2000 ගානක එහෙම නැතුව 9000 ගාන සම්පූර්ණ වෙන්න ප්‍රමාණයට වඩා අඩුවෙන් දැම්මොත් අපිට ඊළඟට අපි ඕඩර් කරන එක අර ඕඩර් එකත් එක්ක එන්නේ කියලා ඒකෙම එකක් විදිහට දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් 9000 ගානක් වෙනකම් එක පැකේජ් එකක් විදිහට ඒගොල්ලෝ වෙනවා කියලා බාර ගන්නවා. ඒ වුණාට පාර්සල් ප්‍රමාණය වැඩි නම් හරි තියෙන දේවල් වෙනස් නම් හරි ඒගොල්ලෝ විවිධ පාර්සල් විදිහට තමයි එවන්නේ. කියන්නේ සමහර එකටම දාන 9000 ගාන ඕඩරේ පාර්සල් දෙකක් විදිහට එනවා. මෙන්න මේක හරි ලස්සන එකක්. මෙතන අර ලව් කියන වයිබ් එකට යන මේ දේවල් රඳවන එකක්. මේකේ ස්පෙෂලිටි එක තමයි මේක රඳවන්න එහෙම ලොකු ඒ කියන්නේ මේක බිත්තියේ ගහන්නවත් එන ගහලා එහෙම ගහන්න ඕනේ. මේක දොරට සෙට් කරන්න තියෙන්නේ. දොරේ කෑලි දෙකට දොරට මෙහෙම කරලා එල්ලන්නේ හෑන් කරන්න තියෙන්නේ. දොරට මෙහෙම කරලා හෑන් කරන්න තියෙන්නේ. ඊට පස්සේ අපිට දේවල් මේක හෑන් කරගන්න පුළුවන්. ඉතින් මට හිතුණා දොරේ දාන දේවල් එතකොට මේකත් ගොඩක් ඝනකම අඩුයි. එතකොට දොර වහන්නත් පුළුවන් මේක දාලා තිබුණාට. එතකොට ස්පේස් එක මේව කරගන්න ස්පේස් එක අපි මැනේජ් කරනවා නම් ඒ වගේ වටින එකක් තමයි මේක. ඒක වටිනවා. අපේ hair bands අපිට උමනාමනා keys ඒ වගේ දේවල් එහෙම දාලා තියාගන්න පරිස්සමට තියාගන්න හොඳයි. ඒකත් ඔය දෙවෙනි පාර්සලේ තිබිච්ච ටික ඔක්කොම 9000 ගානකට කියලා බලද්දී shape කියලා මට හිතෙනවා. ඊළඟට අපි බලමු ඊළඟ එක. Third one. ඒක නම් බහුතරයක් තියෙන්නේ මගේ බිස්නස් එකට උමනා දේවල්. මේ තියෙන්නේ මට උමනා කරන පාසි වගේක්. මේ තියෙන මේකේ විවිධ පාට වලින් තව ඇති. මම පාට ඔක්කොගෙම ආගිය දැම්මා. පාටකින් තියෙනවා. තවත් පාටකින් තියෙනවා. මේ පාට ඔක්කොම ඉවරයි. මොකද පහුගිය දවස් ටිකේ ගොඩක් මුහුදු හදපු හින්දා ඒ පාට ඔක්කොම වගේ ඉවරයි. ඊට පස්සේ මෙන්න මේවා තියෙනවා flowers. තව මම පොඩි ඒක දැකලා resin mold එකක් ඕඩර් කරගත්තා. එකක් තියෙනවා. මේ තව resin mold එකක් මට නිතරම අවශ්‍ය වෙන resin mold එකක් මේක. තව මෙන්න මේ rivets එක තියෙන පොඩි item එකක් හදන්න ඇවිල්ලා තියෙනවා. අන්න ඒක හදන්න උවමනා වෙන මේ මොකක් හරි දෙයක් මෙහෙම අරින්න උවමනා වුණාම පාවිච්චි කරන්න ඕන එකක් ඇවිල්ලා තියෙනවා. ඒක නම් මට අත්‍යවශ්‍ය වෙලා තිබුණ දෙයක්. මම ඒක නිකන් ගොඩක් කල් බලන් හිටියා. මේ දාපාරේ මේකේ තියෙන ඔක්කොම දේවල් බිස්නස් එකට සම්බන්ධ දේවල්. කියන්නේ මේ ඔක්කොටම රුපියල් 9000 ගාණක් වෙන්නේ නැතිනේ. ඔක්කොම මේ බිස්නස් එකට උමනා කරන දේවල් තමයි මේක නම් තිබිලා තියෙන්නේ පැකේජ් එකේ. මේ දේවල් එනකම් මම සෑහෙන බලන් හිටියානේ. තෙමු එකේ ගන්නකොට අර එක දෙයක් තියෙනවා. අර හරියට ඩිස්ක්‍රිප්ෂන් කියවන්න. තව මේ මම වොච් කටු ගෙන්න ගත්තා. උමනා වෙයි කියලා. ඉතින් මේ ඔක්කොගෙම තියෙන ඒව තමයි. එකින් එක වෙන වෙනම රැප් කරලා එවලා ඒගොල්ලෝ. ඒක වටිනවා නේද? මට නිතරම වොච් කටු ගන්නවා. මම යන්න ඕනේ මිනුවම් ගොඩට. ඒ හින්දා මම ඕඩර් කරගෙන බැලුවා. ඒනට මේව ෆන්ක්ෂන් එක කොහොමද කියලා ඉතින් බලන්න ඕනේ. මේත් එක මේ ඔක්කොම බිස්නස් එකට උමනා කරන දේවල්. මම හොඳයි බිස්නස් එකට උමනා කරන දේවල් තමයි ඕඩර් කරගෙන තියෙන්නේ. මම හොඳයි. හරි. last parcel අන්තිම එක. මේක එනකම් මම බලන් හිටියා. අයියෝ මේක මෙච්චර උස වෙයි කියලා මම බලාපොරොත්තු වෙන්නේ නෑ. මේක මීට වඩා අනිත් පැත්තට තියෙන්නේ. නෑ මට
මේක මෙච්චරම උස වෙයි කියලා මම බලාපොරොත්තු වෙන්නේ. මේක ගොඩක් කොට විදිහට තමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වුණාට ටිකක් දිගයි වගේ. හරි හරි. මට වැරදුනේ. මේක දිග වුණාට මෙතන මේ තියෙන ස්ට්‍රිප්ස් දෙකෙන් මෙහෙම ඇදලා ගැටයක් ගහන්න තියෙන්නේ. ඒකයි එහෙම. මම බලපු එකේ ගැටේ ගහලා තිබුණා. හරි. එහෙනම් අවුලක් නෑ. එතකොට කොට වෙනවා. හරි එහෙනම් ඒක අවුලක් නෑ. මේක මට ළඟදී වුණා වෙන දෙයක්. ඉතින් ඔයාලා දකි. මම මේක මොකටද අඳින්නේ කියලා. ඒක ලස්සනයි. මම බය වුණේ අර මේ වෙනස් කියලා ඒ වුණාට ඒක උස වෙනස් වුණොත් මට ඒක ඒ දෙයට අඳින්න බැරි වෙයි කියලා. අවුලක් නෑ ඒක හරි. තව එකක් තියෙනවා. මේක නම් මට ලොකු ඇති. මේකත් කළු පාට බ්ලවුස් එක. ඒක නම් මට ලොකු ඇති කියලා මට හිතෙනවා. දන්නේ නැහැ. මේ හැම වෙලේම පොප් අප් වෙනවා. ඒ හින්දා මම මේකත් ගත්තේ. ඒක ලස්සන වෙයි කියලා මට හිතෙනවා බලමු. තව මම ගෙන්න ගත්තා මේ දැන් අපේ කාමරේ අලුතෙන් පේන්ට් කරපු හින්දා හරි දුකයි මේ බිත්තියට එන ගහන්න. ඒ හින්දා මම අර මේ එන ගහන්න නැතුව බිත්තියට මෙන්න මේක ගලවලා මේක බිත්තියට අලව ගන්න පුළුවන්. මෙහෙම. අන්න ඒව මම ගෙන්නවත් කියන්නේ මට හදිස්සිය දෙයක්. හදිසිය මොනවා හරි හෑන් කරගන්න ඕමනා වුණත් එහෙම හෑන් කරගන්න පුළුවන් මෙන්න මෙහෙම. ඒකේ ක්ලිප්ස් 10ක් තියෙනවා. ලොකු ගාණක් යන්නේ ගොඩක්ම මිල අඩුයි. හරි. අනේ මම ලස්සන nail stickers ටිකක් ගෙන්න ගත්තා මේ. තාසයි nails එහෙම කරන්න ඉතින් මට කරාට වැඩක් නැති හින්දා වැඩි වුණා නෑ වැඩක් නැතිනට මම ආසයි කරන්න. මේවා ස්ටිකර් අපි ගෙන්න ගන්නකොට මේ හිතන්නේ ගොඩක් ඇති කියලා නේ වුණාට මම පොඩ්ඩක් ඇති කියලානේ. එක කාඩ් එකක් කියලා හිතාගෙන මම දාන්නේ. එනනම් මේවා එකක් ගත්තට පස්සේ මේ ස්ටිකර් මහා ගොඩක් තියෙනවා. මේකේ තියෙනවා 1 2 3 4 5 6ක් තියෙනවා. රෝසස්. ඒකත් මේ රෝසස් ස්ටිකර්ස් ඔය නිර්මාණ වලට අවශ්‍ය වුණාම ඔය හිස්තැන් එහෙම තියෙන ඒවා තිබ්බොත් ඒ කියන්නේ අර හරියටම කිව්වොත් ඔය හදන නිර්මාණවල ස්පේස් එක එහෙම වැඩිපුර පාළු ගතියට එහෙම තියෙනවා නම් මේ වගේ ඒවට මම ආසයි මේවා යූස් කරන්න. ඒ හින්දා එළියට ගත්තට දාන්න බෑ. ඒ හින්දා ඒවා ඕඩර් කරගන්න මම මේවටමයි. තව මේකත් නිර්මාණ වලට මොනවට හරි වමනා වෙයි කියලා මෙන්න මේක ක්ලිප් එකක්, හાર્ට් ක්ලිප් එකක් මෙහෙම කළා මොනවා හරි ඒකට පහලින් එල්ල ගන්න වගේ පුළුවන්. එයා පැකට් එකක්. සෑහෙන කාලෙක ඉඳන් මේකෙන් වැඩේ කරන්නේ කොහොමද කියලාවත් මේකේ ෆන්ක්ෂන් එකවත් දන්නේ නැති වුණා. ගෙන්න ගන්න මාරම ආසාවෙන් හිටපු එකක් මේක. දන්නේ නැහැ මේකෙන් කරන්නේ කොහොමද කියලා. මේක මේ eyebrows curl එක මම හිතන්නේ එහෙම නේද? ඒක නේද නෑ? ඒකින් අර eyebrows curl කරලා උඩට පෙන්නනවා වගේ අන්න එහෙම එකක් නේද? මම දන්නේ. මම දැකලා තියෙනවා කට්ටිය එහෙම කරනවා. ඔව් ඒකෙන් අර හොඳට ඇයිබමේ ඉස්සිලා වගේ මට පේනවද මේකේ වෙනස මේකේ ඇයිබම ටික අර පොඩ්ඩක් ඉස්සිලා වගේ අර දැන් මම ඒවා ගන්න වැඩි කැමති නැහැනේ. ඒ හින්දා මම අර ලේසියෙන් මට කරගන්න පුළුවන් ඒවා හැම වෙලේම වෙනවා. ඉතින් මේකත් ඒ වගේ එකක් eyebrow curler කියලා එකක් මම දැකලා තියෙනවා ඔය beauty culture salon ඒ දේවල් කරන අය ගොඩක් ගාන මේක තියෙනවා. මාත් ඒක ඕඩර් කරගෙන බැලුවා. මම අර ක්ලිප්ස් වලම තව පැකට් එකක් තියෙනවා. only 2 දෙකක් මේක මොකක්ද කියලා බලමු. පාර්සල් ටික ගලවලා ඉවර වෙද්දී නිකන් දුකයි වගේ. මොකද උදේ ඉඳන් මේ ටික දැන් ඔක්කොම එකතු වෙනකම් බලාගෙන හිටියා. දැන් ඔක්කොම ඇවිල්ලා කඩලා බලලා ඉවර වෙද්දී මට නිකන් දුකයි වගේ.
අර මම ඔයාලට කිව්ව නේද ආකර්ෂණීය නීතිය ගැන එහෙනම් මම සෑහෙන විශ්වාස කරනවා කියලා. දැන් මට පේනවා 11 ඒ වගේ නම්බර්ස් දකින්න එක හොඳයිද? මේක ප්‍රාර්ථනාවක් හිතා ගන්න ඕනේ. මේ දවස්වල හිතාගෙන ඉන්න දෙයක් තියෙනවා ඒකම හිතුවා. මේක නම් මම එනකම් බලන් හිටපු එකක්. මේක මම දැකලා තියෙනවා අපි පොඩි කාලේ නම් බලන ෆිල්ම් වල එහෙම මේ වගේ තියෙනවා. මෙන්න මේක කරකෙව්වහම මේකෙන් සවුන්ඩ් එකක් යනවා. මේක ඕපන් කරාමත් මෙතන happy birthday කියලා තියෙන්නේ. මම මේක ඉස්සරහට මගේ අයිටම් එක ගන්න අයට දෙන්න පුළුවන් වෙන්නත් එක කියලා තමයි ගෙන්න ගත්තේ. ඒත් ඒක මම හිතුවා කියුට් නැද්ද කියන්නකෝ. බර්ත්ඩේ එකට එහෙම ටැග් එකක් දෙන්න හොඳ දෙයක්. ඉස්සරහට මගෙන් gift boxes ගන්න අයට මම ඒක ඇඩ් කරන්න හිතාගෙන තමයි ටෙස්ට් කරලා බලන්න ගෙන්න ගත්තේ. බලමු. ඒක මට මාරු සැටිස්ෆයින්. මම සංගීත භාණ්ඩයක් ප්ලේ කරා වගේ හැඟීමක් මට දැනෙනවා. අපි බලමු අවසානයේ. මේක නම් මම බිස්නස් එකේ වැඩකටම ගෙන්න ගත්ත දෙයක්. ඒක නම් මේක මම දැන් පෙන්නන්නේ නැහැ. මොකද මේ එහෙම වුණොත් මම මේකෙන් කරන අයිටම් එක පෙන්නන්න දෙයක් නැති වෙනවා. ඒ හින්දා මේකෙන් අයිටම් එක හදලා ඉවර වෙලාම මේක පෙන්නන්න. ඉතින් ඔන්න ඔය ටික තමයි මගේ ආවේ. ඉතින් මම ගත්ත ඇඳුම් නම් අනේ පොඩ්ඩයි අද ඇවිල්ලා තියෙන ටී-ෂර්ට්ස් 3ක් විතරයි. මෙන්න මේ ටී-ෂර්ට්ස් 3 විතරයි ඉතින් අද ඇවිල්ලා තියෙන්නේ. අලුත් අවුරුද්දට මම මේ පාර කකුල් දෙක සනීප නැතුව ඉන්නේ. ඒ හින්දා කියන්නේ කකුල් දෙකේ කැල්සියම් ඩිපොසිට් වෙලා හින්දා වැඩි ඇවිදින්න පා කරලා තියෙන හින්දා මම අවුරුද්දට ඇඳුම් ගන්න යන්නේ නැහැ කියලා තීරණය කළේ. මොකද එහෙම ගියු ගොඩාක් ඇවිදින්න වෙනවනේ. ඒ හින්දා උමනාම දේවල් යන්න ඕනි තැන්වල විතරක් ගෙන කකුල් දෙක පරිස්සම් කරනවා කියලා හිතාගෙන ඉන්නේ. ඒ හින්දා මගේ අවුරුද්දට මම ඇඳුම් මේ පාර තෙමු එකෙන්ම ඕඩර් කළා. දන්නේ නැහැ හොඳ වේද නැද්ද කියලා. සාමාන්‍යයෙන් අර ආවම බජට් ඇඳුම් වලින් තොරව හොඳ ඇඳුම් ටිකක් ගන්න වැඩිව බලලා ඕඩර් කළා. ඒ හින්දා මේ පාර එළියට යන්නේ නැහැ ඇඳුම් ගන්න. ඉතින් මේව සාමාන්‍යයෙන් නෝමල් අඳින්න ගෙන්න ගත්තේ. ඒ හින්දා මම මේ පාර තෙමු එකෙන් තමයි මට අවුරුද්දට ඇඳුම් ඕඩර් කරගත්තේ. ඉතින් මෙන්න මෙච්චරක් ඇවිල්ලා තියෙනවා. මේව නෙමෙයි ළමයි. අල්මාරිය සෑහෙන ඇඳුම් තියෙනවා. ඇඳපු නැති ඒවා තියෙන. තාම අර අවුරුද්ද පටන් ගත්තා විතරයි වගේ නේ එක ගොඩක් යන්න දේවල් සෙට් වෙනවා ඉස්සරහට. ඉතින් මේ දේවල් වලට අඳිනවා. ඉතින් මගේ වීඩියෝ එක බලන්න එකතු වෙච්ච ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඔයාලට සාමාන්‍ය normal videos විදිහට මම YouTube vlogs ඉස්සරහට ගෙන්න බලාපොරොත්තු වෙනවා. මගේ දවස ගෙවෙන්නේ කොහොමද? business එකක් කරන කෙනෙක් විදිහට මම දවස manage කරගන්න කොහොමද? ඒ වගේ දේවල් ඊට අමතරව දිනපතා ඒ වගේ වීඩියෝ සාමාන්‍යයෙන් සතියට එකක් මාසෙකට දෙකක් වගේ ඒ උනාට දිනපතා ඔයාලට shorts විදිහට මගේ resin arts අලුත් විදිහට ඔයාලට ගෙන බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඉතින් Imocraft අපේ YouTube channel එක subscribe කරලා අපිට support කරන්න. bell button එක click කරගෙන යන්න. එතකොට ඔයාලට අපේ videos දැම්ම ගමන් බලන්න පුළුවන්. ඉතින් එන මාත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු.